පාටකුරුල්ල කතාවේ ඕගොල්ලෝ හිතන්න යාළුවනේ මංජිතගේ නිම්නාවිගේ මේ සම්බන්ධෙට මොකක් වේද? ඇත්තටම මංජිතගේ නිම්නාවී අතර සම්බන්ධෙට නිම්නාවි මේ පාර ආවේ මංජිතට හිතේ තියෙන දේ කියන්නයි. ඒ දේ එක පාටම කියන එක නැවතුණා. මොකද මංජිතට පොඩි ඉඟියක් වගේ දුන්නා මං ඔයාට කැමතියි කියලා. ඉතින් ඒත් එක්කම නිම්නාවිගේ තාත්තා හිතන් ඉන්නේ මංජිතයි නිම්නාවි අතර අනිවාර්යයෙන්ම සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් ඒක නිසා තමයි මංජිතට කිව්වේ මංජිතගේ දෙමව්පියන්ව හම්බ වෙන්න ඕනේ කියලා. ඉතින් මංජිතගේ මේ පාර දෙමව්පිය විදිහට ඉන්නේ ජීවන් ඩඩයි ගංගුලිගේ අම්මයි. ඉතින් ජීවන් ඩඩයි ගංගුලිගේ අම්මයි තමයි මේ පාර මේ බොරුවට අහු වෙන්නේ. ඉතින් ගංගුලිගේ අම්මත් කල්පනා කර ඉන්නේ කොහොමද මංජිතගේ ලොක්කගෙන් සල්ලි ගන්න කියලා. ඉතින් ඒකේ ප්ලෑනක් විදිහට ගංගුලිගේ අම්මා මේ පාර මංජිතගේ අම්මා විදිහට ඉන්නවා. ඉතින් මංජිතගේ ගෙදරට එනවා වගේ නිම්නාවිගේ තාත්තා යන්නේ ගංගුලිගේ ගෙදරට. ඉතින් අපිට ඉදිරියට මේ වගේ වීඩියෝ නැරඹීමට ඔබ කැමති නම් අමතක නොකර subscribe කරලා තියාගන්න.